අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ පෝඩ්කාස්ට් එකක් විදිහට වීඩියෝස් නැතුව. ඉතින් අද කතා කරන්න යන මාතෘකාව ඔයාලා තම්බ්නේල් එකෙන් දකින්න ඇති මේ වෙනකොට. ඔගොල්ලෝ හැමෝම මම දන්නවා මේ දවස්වල මේ වර්තමාන වෙනකොට හැමෝම මේ ගැන දන්න, ආස කරන, හොයන හොඳ මාතෘකාවක් තමයි මේ law of attraction කියන්නේ. ඉතින් මේ law of attraction ගැන ගොඩාක් අය ආස වුණාට ඒ ගැන මිනිස්සු එක්ක කතා කරනකොට මට තේරිච්ච දෙයක් තමයි හැමෝම මේක ගැන වැරදි අවබෝධයක ඉන්නේ කියලා. ඉතින් මට හිතුණා මේ ගැන හොඳ පැහැදිලි සරලව ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න ඕන කියලා. මේක හරි ලස්සන වැදගත් මාතෘකාවක්. ඇත්තටම අපේ ජීවිතය යහපැවැත්මට ධනාත්මකව ගෙවන්න මේ law of attraction එක හරියට අල්ලගත්තොත් ඔයාලට හරි ලේසි වෙනවා. ඉතින් මේක ගැන හරි අවබෝධයක් ගන්න එක තමයි වැදගත්ම දේ. ඉතින් ගොඩක් අය හිතන් ඉන්නේ පළවෙනි වැරැද්ද තමයි ගොඩක් අය හිතන් ඉන්නේ law of attraction කියන්නේ දෙවියෙක්, ආගමක්, බලයක් වගේ දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි පුරුදුලා තියෙන්නේ යම්කිසි ආගමක් අදහනවා, ඒ ආගමේ දෙවියන්ට යාඥා කරනවා, අපිට අවශ්‍ය දේවල් ඉල්ලනවා, පුද පූජා කරලා එයාගෙන් අපිට ඒක ලැබෙනවා කියලා. ඉතින් මෙතනදී ඇත්තටම දෙවියෙක් නැහැ. law of attraction කියන එක වෙනස්ම කතාවක්. මේ ගැන මම ඔයාලට දැන් සරලව පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලට මං හිතනවා මේකෙන් හොඳ සරලව දැනුමක් හම්බෙයි කියලා. ඉතින් ඇත්තටම මේ ඔයාලා දන්නවද මේ law of attraction කියන එක මම ස්ටඩි කරන්න ගත්තේ මගේ මතකයට ඔළුවට ආවේ ඊට අවුරුදු 12කට විතර කලින්. ඒ වෙනකොට law of attraction ගැන කොහේවත් ලියවිල්ලක් වීඩියෝ එකක් මොකුත් හරි ලේසියෙන් හොයාගන්න තිබ්බේ නැහැ. මටත් යම් කිසි ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක ඔය මම රිසර්චර්ස් කරන වෙලේක මට මේක හම්බුණා ඉන්ට්‍රස්ටිං. ඒ කාලේ law of attraction ගැන කිව්වේ The Secret කියන පොත. ඒක ෆිල්ම් එකක් විදිහට තිබ්බ හැබැයි සිංහලෙන් කොහෙවත් තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බ ඉංග්‍රීසි වලින් විතරයි. ඊට අමතරව චන්දන කියලා සර් කෙනෙක්, එයා දැන් අපි අතර නැහැ. ඒ සර් විතරක් මේකේ පළවෙනියෙන්ම law of attraction ගැන YouTube videos කරා. හරි සරලව එකේ ඉඳන්ම බිඳු ඉඳන් පටන් ගත්තා. ඉතින් මං එතනින් තමයි අල්ලගත්තේ. ඒ සර් දැන් ජීවිතුන් අතර නැහැ. ආදරෙන් සිහිපත් කරනවා. ඊට අමතරව සනත් ගමගේ සර්, නදීපා රණසිංහ මැඩම්, බාති අර්ථනායක සර් කියන අය ඒ කාලේ අවුරුදු දැන් 10කට විතර කලින් වගේ එයාලගේ මුල් වීඩියෝස් වල මේක කියනවා. දැන් ඕගොල්ලෝ ඒක අල්ලගත්තොත් දැන් කියන වීඩියෝස් එයාලා කතා කරන්නේ ටිකක් ගැඹුරින්. කියන්නේ එයාලා පස්සට ගෙනාපු ටික මුල අල්ලගන්න නැතුව මේක මදින් අගින් අල්ලගත්තොත් බොරුවකට තමයි අපි පුරුදු වෙන්නේ. ඒ නිසා දැන් තව රමිදුරන්දනි සර් කරනවා මේ දැන් වර්තමානයේ හරි ගැඹුරින්. ඉතින් මේ ගැඹුරු ටික අල්ලගන්න නම් සරල ටික අල්ලගන්න ඕන මං කියලා මං හිතනවා. ඇත්තටම law of attraction කියන්නේ විශ්වයේ තියෙන ශක්තියක්. මේ විශ්වයයි අපේ හිතයි අතර තියෙන බැඳීමක්. ඒක හරියට අර ගුරුත්වාකර්ෂණය කියලා එකකුත් මේ තියෙන්නේ. අපිව පොළොවට ඇදලා තියාගන්න ශක්තියක් වගේ. අපේ සිතුවිලිත් එක්ක විශ්වයත් එක්ක තියෙන බැඳීමක්. ඉතින් මේ බැඳීම බලයක්වත් දෙවියෙක්වත් පහනක් පත්තු කළ ඉල්ලුවට හම්බෙන දෙයක් නෙමෙයි. ඒක ඕගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඔයාලා මේක පොඩි කෑල්ලක් කොහෙන් හරි අල්ලගෙන මේ ජීවිතේ ප්‍රශ්න වලින් ගොඩ යන්න කියලා මේක වැරදි තැන් වලින් අල්ලගෙන වැරදියට කරලා ගොඩාක් අය මම දැකලා කියනවා අපි අරක කරා අපි මේක කරා law of attraction කරා මෙහෙම කරා අපිට හරියන්නේ නැහැ මේක වෙන්නේ නැහැ බොරුවක්. මොකද law of attraction එකේ තියෙනවා ගොඩාක් ටිප්ස් කරන්න. ගොඩාක් දේවල් තියෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා ඉස්සරහට මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් වැරදි තැනින් අල්ලගෙන මේක දෙයියෙක් කියලා ආඥා කරන්නේ නැතුව හරියට මේක කොහොමද කරන්න කියන එක මම ඔයාලට සරලව කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔය හොඳ ලොකු වීඩියෝස් වලට ගිහිල්ලා ඒවත් ෆලෝ කරන්න. පොඩ්ඩක් ඉගෙනගෙන ඒක මම දන්නවා කියලා ඒක කරලා ඒක වැරදුනහම ඒක වැරදි කියලා කියනවට වඩා මොකද මේ වීඩියෝස් මේ දේවල් මේ ලෝකේ අලුත් වෙනවා. හැමදේම අලුත් වෙනවා. ඉතින් පරණ දේවල් පරණ ඒවා අලුත් වෙලා නව සොයා ගැනීම වෙලා මේ යන ගමනේ law of attraction ගැන මම ඉගෙනගත්තු මුල ඉඳන් දැන් වෙනකම් මට හම්බුණු දේවල් ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්.
පළවෙනි ස්ටෙප් එක තමයි ඔයා දැනගන්න ඕන මේක බලයක් නෙමෙයි. මේක යාඥා කරලා දෙයියන්ට කන්නලව් කරලා හම්බෙන එකක් නෙමෙයි. මේක විශ්වයේ ධර්මතාවයක්. මේ විශ්වයේ තියෙන ශක්තියක් මගේ හිතත් එක්ක. මගේ යටිහිත තමයි ගොඩක් බලවත්. අපේ ඔයාලා අහලා ඇති අපිට අපේ හිත කොටස් මනස කොටස් තුනකට බෙදෙනවා. මේ යටිහිතේ තමයි අපේ හැමදේම තැම්පත් වෙන්නේ. ඒ එක්ක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕන ඔයාගේ හිත ගැන අවබෝධ කරගන්න. ඔයා හිතන දේ තමයි වෙන්නේ කියන එක. ඔයා හිතන දේ ඔයාගේ දේ තමයි වෙන්නේ. ඉතින් ඔයා වගේ හිත කන්ට්‍රෝල් කරගන්න පුරුදු වෙන්න ඕන. ඒක තව සරලව කියන්නම්. එකටම හිත අවබෝධ කරගත්තට පස්සේ ඔයාගේ හිත සංසුන් කරගන්න පුරුදු කරන්න ඕන. ඒකේ පළවෙනි පියවර තමයි gratitude කරන එක. කෘතඥතාවය, ස්තුතිවන්ත වෙන එක. අපි හැමෝටම අමතක වෙන දෙයක් තමයි ස්තුති කරන්න. මේ ස්තුති කරන එකේ විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. අපේ මනස නිතර ස්තුති කරන එකේ තේරුම අපේ මනස ධනාත්මක වෙනවා. ඉතින් අපේ හිත පොසිටිව් වුණාම, අපේ මයින්ඩ්සෙට් එක පොසිටිව් වුණාම අපේ මනසේ ක්‍රියාකාරීත්වය හොඳ වෙනවා. එතකොට අපේ හිතේ නරක දේවල් ඉපදෙන එක නැතුව යනවා. අපිට පුරුදු කරගන්න ඕන නෑ බෑ කියන එක ඇරුණා නොකියා හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ලොකු දේවල් ජීවිතේට නෑ කියනවා. ගොඩක් අය කියනවා මට ස්තුති කරන්න දේවල් හම්බෙන්නේ නෑ. හුස්ම ගන්න එක, ජීවත් වෙන්න ලැබිලා තියෙන එක කොච්චර මිනිස්සු ඉන්නවද ජීවිතේ අද මරණිත් එක්ක සටන් කරන. ඔයාට හුස්ම ගන්න එක, S2 පේන එක, කතා කරන්න පුළුවන් එක, මේ පංචේන්ද්‍රයන් වැඩ කරන එක. ඉතින් හැම දෙයකටම නැති දේ අමතක කරලා තියෙන දේට ස්තුති කරන්න. දවසට උදේ නැගිට්ටහම නැගිට්ටට ඉර පෑවුවට මට S2 මේ ලෝකෙ දකින්න හම්බුණාට හරි ස්තුති කරන්න, try කරන්න, practice කරන්න. ඒක තමයි රැට නිදාගද්දි දවසට ස්තුති කරන එක. චූටි දේවල්, නැති දේවල්, රිදුණු තැන් ඒවා නෙමෙයි, නෙගටිව් නෙමෙයි, ස්තුතිවන්ත වෙන එක තමයි law of attraction වල first step එක. ඒකෙන් ඔයාගේ mindset එක හරිම ඕරක clear වෙන ලස්සන mindset එකකට ඔයා වෙනවා. ඉතින් හැමතිස්සෙම නෙගටිව් thoughts වලින් යන්න, නෙගටිව් thoughts ඔයාගේ vibration එකේ ඔයාගේ වටපිටාවේ නෙගටිව් thoughts ගෙනාවහම ඔයාට නෙගටිව් තමයි දේවල් වෙන්නේ. මොකද මේ විශ්වයත් එක්ක තියෙන ශක්තිය හිතේ ඔයා ගේන thought එක එතෙන්ට ගෙනහිල්ලා තමයි ඔයාට ගේන්නේ. ඒ වගේම ඊළඟ එක තමයි ඔයා හිතන දේ වෙන්නේ. ඒක හරියට බූමරං එකක් ඔයා දන්නව නේද? අපි විසි කරාම ආපස්සට එන මේ විශ්වයේ තියෙන ශක්තිය අන්න ඒක තමයි. විශ්වය අඳුරන්නේ ඔයා හිතන්නේ මොකක් හොඳ දෙයක්ද නරක දෙයක්ද කැත දෙයක්ද ඔයා පොසිටිව්ද නෙගටිව්ද. විශ්වය අඳුරන්නේ ඔයාගේ සිතුවිල්ල. ඔයා සිතුවිල්ලක් ඔයාගේ හිතෙන් පිට කරාම ඒක නැවත ඔයාට දෙන එක තමයි මේ law of attraction වල කරන්නේ. ඉතින් මම ප්‍රැක්ටිස් කරා මේක ගොඩාක්. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ ඔයාගේ සිතුවිල්ල ඔයාට ආයෙ පෙරලා ලැබෙනවා නම් ඔයා කවදාවත් ඔයා කැමති නෑනේ ඔයාට නරක දේවල් එනවට. එතකොට ඔයා හිතනවා නම් මම කාට හරි තරහින් ඉන්නවා නම් මට එන්නේ තරහව නම් අනිත් මිනිස්සුන්ගේ මේ ලෝකෙන් මං කැමති නෑ මට තරහ වෙනවට. මම තරහ වෙන එක නවත්තනවා. මට ඉරිසියාව වෙනවා නම් මට පෙරලා ලැබෙන්නේ මිනිස්සුන්ගෙන් ඒක නම් ඇත්තටම මං කැමති නෑ මගේ ජීවිතේට ඒ දේ වෙනවට. ඉතින් මේක මේ අපි විසි කරන දේ අපිට ලැබෙන කාන්දමක් වගේ නිසා ඔයා හිතන දේ ඇත්තටම ඔයා මට නෑ, මට බෑ, මට කැතයි, මම හොඳ නෑ, මගේ මේක නෑ, මට නෑ. ඔයා නෙගටිව් thought හිතන්න ඔය විශ්ව ශක්තියට දන්නේ නෑ ඔයා හිතන දේ ඔයාට හොඳද නරකද. ඔයා හිතන දේ ඔයාට attraction එකක් වෙනවා. ඉතින් ඔයාට හොඳට තේරෙනවා ඇති මං කියන දේ. මේ විශ්වයේ ශක්තියට තේරෙන්නේ නෑ හොඳද නරකද. ඔයා හිතපු දේ තෝරලා බේරලා දෙන්න. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාට ඕන දේ විතරක් ඔයාගේ මනසට ගන්න. මේකෙන් ඇත්තටම හොඳ මිනිස්සු, හොඳ ධනාත්මක පසුබිමක්, ධනාත්මක යහපැවැත්මක් ඇති වෙනවා. මොකද මිනිස්සු මේ වුණාම ඉරිසියාව කුහකකම හිතන්නේ නැහැ, නපුරුකම් කරන්නේ නැහැ. උදේට මං උදාහරණයක් කියන්නම්. උදේට බස් එකක යනකොට ඔයාගේ ඇඟේ හැප්පෙනවා කෙනෙක්. එයා ෆෝන් එක බල බල ගිහින් ඔයාගේ ඇඟේ හැප්පිලා ඔයාට රිදෙනවා.
ඔය අපි සාමාන්‍යයෙන් කරන්නේ පිස්සුද මිනිස්සු කියලා බයින එක. එක්කෝ අපි තරහෙන් ඒ මිනිස්සයට බැන යනවා. හැබැයි අපිට පුළුවන් නම් හිතන්න පව් ඒ කෙනාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් එයා ෆෝන් එකේ ලොකු කන්වර්සේෂන් එකක් දාගෙන යන්න ඇත්තේ. එයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් නිසා එයාට නොදැනුවත්ව මේක වෙන්න ඇති. එයාට සමාව දෙන්න ඕන. එයාට පව්. අන්න එතන අපේ හිතේ ආවේ තරහ නෙමේ සමාව දීම. ඉතින් ඔයාට ජීවිතේ ඊළඟ මොහොතේ කාගෙන් හරි ආදරණීය කතා බහක් මොනවා හරි හොඳ දෙයක් අනිවාර්යයෙන්ම පෙරලා ලැබෙනවා. මොකද විශ්වය දැක්කේ ඔයා හදවතින් සාමය ප්‍රාර්ථනා කරන එක. ඔන්න ඕක පොඩි උදාහරණයක්. මේ සීක්‍රට් බුක් එකේ මේ ලස්සනට මේක කියලා දෙන ඔයාගේ thought pattern එක ඔයා කරන විදිහට තමයි ඔයාට ලැබෙන්නේ කියන එක මේ සීක්‍රට් මූවි එක දැන් මං හිතන්නේ සිංහලෙනුත් තියෙනවා ඔයලා බලන්න. ඊළඟට තමයි අපි ටිප්ස් ටිකක් බලමු. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වල තියෙන ටිප්ස් ටිකක් තමයි මම නෝට් එකක් දාගත්තා මේ විෂන් බෝඩ් එක. ඊට පස්සේ විෂන් බෝඩ් එක ගැන වැරදි වැටහීම් ඔයගොල්ලෝ කරනවා. විෂන් බෝඩ් එකකට හදාගන්න ඕන ඔයාලා ආස කරන දේවල් ටික. ඒක ලස්සන ලොකු කතාවක්. ඒක අපි වෙනම කතා කරමු. දැනට විෂන් බෝඩ් එකක් හදාගෙන හරි පොසිටිව් අෆර්මේෂන්ස් කර හරි ඒව කරලා ඔයගොල්ලෝ කියනවා උනේ නෑ කියලා. හැබැයි විෂන් බෝඩ් එකට කොලයක් ගහලා උදේ හවස වැන්දට ඒක වෙන්නේ නෑ. ඔයාලා ඒක ක්‍රියාවට නංවන්න ඕන. ඒකෙන් කරන්නේ ඔයාගේ මනසට දෙනවා මේක මම ආස දේ මේක පස්සේ මම යන්න ඕන කියන. එතකොට ඔයාට මේ විශ්ව ශක්තිය දෙනවා. ඒක වෙනුවෙන් කැපවීම කරන්න. ඔයාට ඒකට දෙන chance ඔයා ගන්න ඕන. පිටරට යන්න ආසයි කියලා කොලේක ගහගෙන ඒක බලබල යාඥා කරාට වෙන්නේ නැහැ. සමහරට ඔයාට කෝසස් එන්න පුළුවන්. ඔයාට ස්කෝලර්ෂිප් එන්න පුළුවන්. ඔයාට කාගෙන් හරි ආරාධනාවක් එන්න පුළුවන්. ඔයාට එක එක අවස්ථා එන්න පුළුවන්. ඔයා ඒවා මිස් කරගන්නවා නම් දෙයයන් වහන්සේ කොහොම හරි මාව මෙහෙම කරලා ගිහින් පිටරටකට දායි කියලා ඒක නෙමෙයි. අපි විෂන් බෝඩ් එකේ ලොකුම අපේ අදහස තමයි අපේ අරමුණු නිතර දකිනකොට ඒ වෙනුවෙන් අපි ක්‍රියාවට නංවන්න මහන්සි වෙන එක. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න කියලා කොලයක් අලෝගෙන බලයක් ඇවිල්ලා භාෂාව පුළුවන් වෙයි කියලා නෙමෙයි. ඔයා ඒකට ක්ලාස් යන්න, ඔයාට උද්‍යෝගය ගන්න, ඔයාට ඒකට ඉංග්‍රීසි කතා කරන සමාජයක් හම්බෙන්න, ඔයාට ඉංග්‍රීසි දැනුමට සම්බන්ධ මොන හරි දේවල් හම්බෙන්න, ඒ වගේ දේවල් තමයි මේ විෂන් බෝඩ් එකෙන් කරන්නේ. ඒක ගහගෙන ගොඩක් අය කියන අම්මෝ මම අවුරුද්දක් ගහන් හිටියා මට හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඒක මහා මෝඩ කතාවක්. ඒ වගේ මෝඩ වෙන්න එපා. චුට්ටක් බුද්ධිමත්ව මොකද්ද මේ law of attraction කියන එක පොඩක් ස්ටඩි කරන්න. මනසයි හදවතයි විශ්වයයි එක්ක හදාගන්න ලොකු ගනුදෙනුවක් මේක. ඔයා ඒක කරන්න ඔයාගේ හිත හදාගන්නම ඕන. ඉතින් මට විශේෂ දෙයක් කියන්න ඕන. මම ලස්සන උදාහරණයක් ඔයාලට කියන්නම්. මම දන්න කෙනෙක් හිටියා. එයා law of attraction වල ටිප්ස් ඔක්කොම කරනවා. මම ඔයාලට ඉස්සරහට ඒ ටික කියලා දෙන්නම්. ඒ ඔක්කොම ටිප්ස් කරලා law of attraction methods ඔක්කොම කරනවා. මහන්සි වෙලා කරනවා. හැබැයි එයා මම දකිනවා හැම Facebook එකේ හැම නෙගටිව් පෝස්ට් එකකටම එයා බැනලා කමෙන්ට් කරනවා. කොටට අඳින ගෑනු ළමෙක් දැක්කොත් බැනලා කමෙන්ට් කරනවා. අනවශ්‍ය හේට් ස්පීච් එකක් දැක්කොත් බැනලා කමෙන්ට් කරනවා. එයා හරියට එයා වෛරය පිරිමැහුවා කමෙන්ට්ස් අස්සේ මම දකිනවා. ඒ වගේම මම දැක්ක ඊට අමතරව එයා හැම තිස්සෙම දුක දේවල් නිකන් ඕනාට වඩා අතිශෝක්තියට යනවා. ඉතින් දුක දෙයක් දැක්කොත් අයියෝ ගාලා දුකේම ගිලෙනවා. සහ තරහ වේ. මම දැකලා නැහැ හරි ලස්සනයි මේක ෂෝක් මේක හරි වැදගත් මේක හරිම ෂෝක්. ඒ කියන්නේ හොඳ දේවල් පොසිටිව් කමෙන්ට් එකක් මම ඒ කෙනාගේ කවදාවත් දැක්කේ නැහැ. ඉතින් මම මේක දැක්කට පස්සේ ඒ කෙනාට කියලා දීපු දේ ඔයාලටත් කියලා දෙන්නම්. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, රට යන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා බෝඩ් එකේ ලියාගෙන කොහොමද ඔයාට හොඳ දේවල් ඇට්‍රැක්ට් වෙන්නේ? ඔයා දවස පුරාම ඔයාගේ මයින්ඩ් එකේ නෙගටිව් thoughts, වෛරය, තරහව, දුක නම් ඔයා හදවතේ තියාගෙන අර කමෙන්ට්ස් වලින් එයාගේ හදවත කියුව හැකිනේ, මයින්ඩ් එක කියුව හැකිනේ අපිට. ඉතින් කවදාවත් ඔයා law of attraction methods කරලා අර වගේ hate කමෙන්ට් එකකටවත් යනවා කියන්නේ ඔයා තාම වැඩේ අල්ලගෙන නැහැ කියන එක. හරියට law of attraction වල රිසල්ට් එක ගන්න නම් මේ හදවතේ මේ මනසේ කිසිම නරක සිතුවිල්ලක් එන්න හොඳ නැහැ. නරක සිතුවිල්ලක් එන්නේ නැහැ කියන්නේ නරක ක්‍රියාවකට අපි යන්නේ නැහැ කියන මොකද සිතුවිල්ල තමයි ක්‍රියාවට යන්නේ. ඉතින් මෙන්න මේක හරි වැදගත්. මං හිතනවා ඔයගොල්ලන්ගේ මනසට හොඳට මේක ගියා කියලා.
කිසිම වෙලාවක පුංචිවත් හිත රිදීමක් කාට හරි කරොත් මේ හැරෙන පරක්කුවට ඔයාට තව කෙනෙක්ගෙන් මේකෙන් විශ්වයෙන් හිත රිදීම් තමයි එන්නේ. ඔයා හිනාව පතුරවන තරමට නෙගටිව් දෙයක් හැම තිස්සෙම පොසිටිව් කරන්න try කරනකොට ප්‍රැක්ටිස් කරනකොට ස්තුතිවන්ත වෙන දෙයකට ඔයාට උදේට good morning කියලා hina වෙන කෙනෙක් ගැන අනේ මෙයා හරි මෙයාට ස්තුතියි මට එහෙම මිනිස්සෙක්ව දැක්කට ලස්සනට ඇඳගෙන යන හිත පිරිසිදුව පේන මිනිස්සෙක් දැක්කම ස්තුතියි හරි ලස්සනයි. අන්න ඒ ගානට හිත හදාගන්න ලොකු දේවල් වලට යන්න කලින් මේ චූටි ටිප්ස් වලින් පටන් ගන්න. ඊට පස්සේ මම කතා කරනවා විෂන් බෝඩ් එක මෙඩිටේෂන් කියන්නේ පැය ගණන් ඉඳගෙන භාවනා කරන එක නෙමෙයි. ඔයාට පුළුවන් මයින්ඩ්ෆුල්නස් කරන්න. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මෙඩිටේෂන් එකක්. මේ මොහොතේ හිත තියාගන්න එක. හිතට නරක දේවල් එන්නේ නැහැ. හිත තියෙන්නේ මේ මොහොතේ. නැත්තම් අර 7 5 3 වගේ පොඩි බ්‍රීදිං මේ එක්සර්සයිසස් වලට යන්න. පොසිටිව් ඇෆර්මේෂන්ස් හැම තිස්සෙම පොසිටිව් දේවල් කතා කරන්න, පොසිටිව් බලාපොරොත්තු තියාගන්න, පොසිටිව් හීන දකින්න. ඊළඟට තමන් අදහන ආගම බෞද්ධද කතෝලිකද හින්දුද ඉස්ලාම්ද මුස්ලිම් ඕන එකක් තමන් අදහන ආගමට දහමට ආදරණීය වෙන්න ඒ පුද පූජා පවත්වන්න ඔය පහන් පත්තු කිරීම සුවඳ පත්තු කිරීම ඕවලින් හරි දේවල් වෙනවා පන්සල් පල්ලි යන්නේකින් ඒ තැන්වල හරිම ලොකු විශ්ව ශක්තියක් ගැවසෙනවා ඔය කුරුස පල්ලිය මේ රුවන්මැලි සෑය ඒ වගේ තැන්වල මේ ලස්සන විශ්ව ශක්තියක් වලට වෙලා තියෙන වෙලේට ඒ වගේ තැන්වලට ගිහිල්ලා ඔයාලා දන්න විදිහට පොඩ්ඩක් විශ්වය දිහා බලාගෙන ඉන්න ස්වභාව ධර්මයට කිට්ටු වෙන්න. ඊළඟ එක තමයි නෙගටිව් එක පොසිටිව් කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ මට මුණ ගැනෙනවා වැඩට යන්න බෑ. හරි අයියෝ මගේ කරුමේ නෙමෙයි ඒ කරුම වචනයක්වත් ඔයාලගේ තියෙන්න බෑ ඩික්ෂනරි එකේ අද මට මේ chance එකක් හම්බුනේ පොඩි රෙස්ට් එකක් ගන්න. අද මට මේක මොකක් හරි මේ හිතේ සැනසීමෙන් ඉන්න හම්බෙලා අර හැම තිස්සෙම ඔයාට ලොකු කරදරයක් වුණත් මේක මට උනේ මෙන්න මෙහෙම හොඳකට කියන එක ප්‍රැක්ටිස් කරන්නම වෙනවා. එතකොට මොටිවේෂන් වීඩියෝස් බලන්න මොටිවේෂන් එක තියාගන්න. හැබැයි අර ෆේක් මොටිවේෂන් වලට යන්න එපා. ඔයාගේ මනස ඔයා මොටිවේෂන් එකක් කරා කියලා ඔයා ඒක ඔලුවට අරගෙන ඉන්න ඔයා කරා කියලා රැවටීමක. එහෙම ඉන්න එපා. ඊළඟ ටිප් එක තමයි ගොඩක් අය කරනවා 3-5-9 ලියන ටෙක්නික් එක ඒවා කරන්න. හැබැයි ඒවා කරලා අර වගේ වැඩ කරන්න එපා. ඉතින් ඇත්තටම මේ law of attraction වල ටිප්ස් තියෙනවා. අපි වෙනම කතා කරන්න ඕන writing tips water මේ method එක. එතකොට ඔය තව මොනවාද මෙඩිටේෂන් જાති තියෙනවා අර දර්පණ භාවනාව එතකොට මේ ස්නාන කොට තියෙන ස්නාන භාවනාව ඒ කියන්නේ ඒ දේවල් කරනකොට ඔයාලා මේ මනස සංසුන් කරගන්නවා ඉතින් අර 369 method එක වගේ ඒවා කරන්න හැබැයි අන්ධ විශ්වාසයක් හදාගෙන කරන්න එපා ඔයාලගේ මේ බලය ඔයාට මේ විශ්වයේ ශක්තියක් තියෙනවනේ ඒක ගන්න තියෙන හොඳම විදිහ තමයි ඔයාලගේ මනසට අවබෝධය මනසේ කන්ට්‍රෝල් එක මයින්ඩ් එකේ කන්ට්‍රෝල් එක ඔයාගේ අතේ තියාගන්න මොකද මේ මනස තමයි බලවත් ඔයාලා අහලා ඇති බුදුහාමුදුරුවෝ කියනවා හිත බලවත් හිත තමයි බලවත් කියලා ඕකේ කියන්නේ ඕනෝකම තමයි ස්වභාව ධර්මයට කිට්ටු වෙන්න කියලා බුදු දර්ශනේ කියනවා ස්වභාව ධර්මය තමයි අපේ හොඳම යාළුවා අපේ සුවය ජේසුතුමා කියලා තියෙනවා අවදියෙන් සිටින්න. එයාගේ ගෝලයන්ට එයා හැමතිස්සෙම කිව්ව දේ තමයි අවදිව ඉන්න කියන එක. ඒකේ තේරුම නිදියලා නැගිටලා ඉන්න කියලා නෙමෙයි. අවදියෙන් ඉන්න කියන්නේ මේ ලෝකේ ගැන අවබෝධයෙන් සිහිය පවත්වන්න කියන එක. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සිහිය පවත්වන්න. ජේසු කියලා තියෙනවා අවදියෙන් ඉන්න මේ ආගම් වලින් කරේ මේ විද්‍යාත්මක හොයාගත්තු මේ law of attraction වල කියන හිත පිරිසිදු කරන එක. හිතෙන් පව් නොකරන එක. ඉතින් ඕගොල්ලෝ ඔයාලට වෙනවට කැමති නැති දේවල් ඔයාලගේ හිතට ගන්න එපා තව කෙනෙක් වෙනුවෙන්. මොකද ඒක ඔයාට වෙනවා. අපේ හිත හරි බලවත්. අපි හිතන දේ අපිට වෙනවා. ඒ නිසා ඔයාට වෙන්න ඕන හොඳ දේවල් නම් ඒවා විතරක් හිතන්න. වෛරය, ක්‍රෝධය, ඒ වගේ දේවල් ඒවල
තැම්පත් වෙච්ච මිනිස්සුන්ට මේ විශ්වයේ ශක්තිය බලය හම්බෙන්නේ නැහැ. විශ්වාස කරන්න මං අවුරුදු 12ක් 15ක් විතර තිස්සේ මේක කරනවා. එකටම තරහ යන එක නැවතුණා. අනිත් අය ගැන වැරදියට දකින්න එක නැවතුණා. මම විශ්වාසයෙන් මම විෂන් බෝඩ් එකක් හදාගෙන එකින් එක හරි ආසාවෙන් ඒව දිහා බල ඒව පස්සේ ගියා. හිතන්නවත් ජීවිතේ ආයේ හම්බෙන්නේ නැහැ, හම්බෙන එකක් නැහැ කියලා හිතපු හීන පස්සේ දුවලා හම්බුණා. මතක තියාගන්න කවදාවත් බෝඩ් එකක කොලයක් කලවලා එතෙන්ට පහනක් පත්තු කරා කියලා ඒක හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම හිත පුරුදු කරලා ක්‍රියාවට නංවලා තමයි මේක ලබා ගන්න ඕන. ඉතින් ගොඩක් අය කරන වැරදි තමයි මේක ආගමක් කියලා බලයක් කියලා දෙයයන්ට කියලා බලන් ඉන්න එක. දෙක මේ ඔය විෂන් බෝඩ් හදාගෙන මේ මෙතඩ්ස් කරලා ඒව හරියන්නේ නැහැ කියන එක. ඉතින් මේ ඊළඟ එක තමයි හිතෙන් පව් කරන මිනිස්සුන්ට හේට් කරලා මේක බලාගෙන ඉන්න එක. තමන්ගේ ආගම දහමට අනුව ලස්සනට law of attraction කියන්නේ ඇත්තටම ඔයා කළු නම් ඔයාට කළු දෙනවා, සුදු නම් ඔයාට සුදු දෙන විශ්ව ශක්තියක්. ඉතින් මේ විශ්ව ශක්තියත් එක්ක බැඳිලා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මම ආයේ කියනවා නදීපා රණසිංහ සර්ගේ, සනත් ගමගේ සර්ගේ, චන්දන සූරිය බණ්ඩාර මං හිතන්නේ සර්ගේ නමට සර්නෙම එක මතක නෑ. ඊට අමතරව රමිදුරන්දෙනි සර් දැන් ඉන්නවා 11 පොත ලියපු සර්, එතකොට කැලුම් විජේසූරිය, ගොඩක් සර්ලා මැඩම්ලා මේක ගැන ගොඩාක් දේවල් කියනවා. හැබැයි මේ දැන් මේ වර්තමාන වීඩියෝස් ගන්න එපා. ඒගොල්ලෝ අරක ගොඩාක් කාලයක් පුහුණු කරලා කියාගෙන ආපු වීඩියෝස් තියෙනවා. එයාලගේ channels වලට ගිහින් එයාලගේ මුල් වීඩියෝස් ගන්න. පොත්පත් තියෙනවා දැන් නම් හොඳටම හිත ගැන තියෙනවා, law of attraction ගැන තියෙනවා. කියවන්න කියවලා ඔය මොනා කරන්නත් කලින් හිත පිරිසිදු, හිතේ නරක උපදින්න නැති එහෙම මිනිස්සුත් එක්ක ආශ්‍රයයටවත් යන්න එපා. ඔයාගේ හිතේ තරහව, වෛරය, ක්‍රෝධය ඇති කරන මිනිස්සුන්ට සමාව දීලා අයින් වෙලා මේ සම්බන්ධව හොඳ අධ්‍යයනයක් ගන්න. විශ්වාසයි ඔයාගේ ජීවිතේ මල්ඵල ගැන්වෙනවා. හොඳ ධනාත්මක ජීවිතයක්, හොඳ යහපැවැත්මක් ඔයාට හම්බෙනවා. විශ්වාසයෙන් කියන්නේ ඔයා ලස්සන සුන්දර මිනිසෙක් විදිහට මේ ලෝකේ hina වෙලා ජීවත් වෙන්න හම්බෙනවා. law of attraction කියන එක පිළිබඳව තව මොන හරි ප්‍රශ්න තියෙනවනම් ඉස්සරහට කතා කරමු කමෙන්ට් වලින් බලලා. ගිහිල්ලා එන්නම් ආදරේ hina වෙලා සුවඳ විහිදවලා ජීවත් වෙන්න.